දැන් ඔයා චයිල්ඩ් කෙයා කරන්න කැමති නම් ඔයාට පුළුවන් මෙහෙ ආපු ගමන්ම දැන් හිතන්න හස්බන්ඩ් ජොබ් එකක් තියෙනවා. ඔයාට මේ ඕස්ට්‍රේලියාවේ හයරින් සීසන් එක වෙන්නේ. දැන් හිතන්න ඔයා කරලා තියෙන රස්සාවේ HR පැත්තෙන් නම් මම හිතනවා ඒ අපි එන කාලයත් එතනදී බලපාන. ඒ වෙද්දි මාව ගොඩාක් ඩිස්කරේජ් වෙලා ඩිසපොයින්ට් වෙලා මොකද working with children qualification එක අනිවාර්ය සර්ටිෆිකේෂන් කරන බැංකින් කියන ෆීල්ඩ් එක ගත්තාම එතනදිත් මොන බැංකින් ෆීල්ඩ් එක අයිබෝන් කොහොමද ඔයගලන්ට කාලයකට පස්සේ තමයි මම වීඩියෝ එකක් කරන්නේ. ඉතින් දැන් අලුත් තැනක ඉඳලා මේ වීඩියෝ එක කරන්නේ. අපි ඉස්සර ඔයගොල්ලෝ පහුගිය කාලේ අපේ ට්‍රැවල් කරපු එකත් එක්ක දකින්න ඇති අපි කැන්සල් ඉඳන් සිඩ්නි වලට මූව් වුණා ආයෙත්. ඒ මූව් වෙන හේතුවත් ඇත්තටම අද මම මේ කතා කරන්න යන ටොපික් එකට අදාළයි. අපි ස්කිල් මයිග්‍රන්ට්ස්ලා විදිහට ආවට පස්සේ කොහොමද ජොබ් එකක් අරගෙන සෙටල් වෙන්නේ කියන එක කතා කරන්න ඕන කියලා මට හිතුණා. මම මෙහෙට ඇවිල්ලා අවුරුදු 2කට ළඟයි. ඒ කාලයත් එක්ක ජොබ් මාකට් එකේදී මම දැක්කපු දේවල් කරියර් ජර්නි එක කොහොමද චේන්ජ් වුනේ කියන එක මට කතා කරන්න. මොකද දැන් ගොඩක් අය මේක ගැන කතා කරද්දි මම දැක්ලා තියෙනවා ඒගොල්ලෝ ගොඩක් කලාට ඉන්නේ එක්කෝ ඉන්ජිනියරින් ප්‍රොෆෙෂන් එකේ. එතකොට එහෙම නැත්නම් මොකක් හරි ලංකාවේදී ඒගොල්ලෝ කරලා තියෙන රැකියාව සයින්ස් ෆීල්ඩ් එකේ එහෙම නැත්නම් මෙඩිකල් ෆීල්ඩ් එකේ වෙන්න පුළුවන්. ගොඩක් මම දැක්ලා තියෙනවා ප්‍රසිද්ධ channels වලින් උනත් ඒගොල්ලෝ කතා කරන්නේ ඒගොල්ලෝ මෙඩිකල් ෆීල්ඩ් එකේ එහෙම නැත්නම් ඒගොල්ලෝ ෆාමසිටිකල් නර්සිං එහෙම නැත්නම් ඉන්ජිනියරින් ෆීල්ඩ් වල කට්ටිය තමයි කතා කරනවා ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක. දැන් මට අද කතා කරන්න උනේ මම ලංකාවේ කලේ පබ්ලික් රිලේෂන්ස් කන්සල්ටන්ට් කෙනෙක් විදිහට මම වැඩ කරේ. කියන්නේ මම හිටියේ ඇත්තටම හෙඩ් ඔෆ් ස්ට්‍රැටජි විදිහට මම අවසානයේට වැඩ කරේ මම වැඩ කරන ෆීල්ඩ් එකේ. එතකොට මම PR and reputation කියන ෆීල්ඩ් එක තමයි කරේ. එතකොට කොහොමද ඒක ලේසි වුණාද නැද්ද කියන එක තමයි මට කතා කරන්න. මොකද ස්කිල්ඩ් මයිග්‍රන්ට් කෙනෙක් වෙලා එන විදිහ ගොඩක් අය මගෙන් අහලා තියෙනවා මේ ෆීල්ඩ් එකට කොහොමද මේ ෆීල්ඩ් එකට කොහොමද කියලා. ඉතින් මට හිතුණා පොඩ්ඩක් ඒක ගැන කතා කරන්න. ඇත්තටම කියනවා නම් දැන් ලංකාවේ මම එද්දී අවුරුදු 15ක එක්ස්පීරියන්ස් එකක් තිබ්බා. එතකොට මගේ ස්කිල්ඩ් ඇසස්මන්ට් එකේදී ඒවෙන් මොකද මම රසා පටන් ගන්නකොටත් මම ඉගෙන ගනිමින් හිටියා. එතකොට මගේ ඩිග්‍රී එක කම්ප්ලීට් උනේ 2011 දී. එතකොට ඒගොල්ලෝ 2011 පස්සේ එක්ස්පීරියන්ස් එක තමයි අරගෙන තිබ්බේ. ඒකිනුත් මැනේජර් ලෙවල් එකට ආවට පස්සේ එක්ස්පීරියන්ස් එක තමයි අරන් තිබ්බේ. කොහොමද මට අවුරුදු 7ක එක්ස්පීරියන්ස් එකක් ඒගොල්ලෝ ඇටෙස්ට් කරලා තිබ්බ ස්කිල් එකෙන්. මෙහෙට ආවට පස්සේ මම ලංකාවෙන් ඇත්තටම එන්නත් කලින් PR ෆීල්ඩ් එකේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න ගත්තා. ඇප්ලයි කරාට පස්සේ මට පොසිටිව් රෙස්පොන්සස් ලැබුණා. ඒ ලැබුණාම ඒ කට්ටියත් එක්ක මම කතා කරා ඔක්කොමත් කරා. මට ආව ෆීඩ්බැක්ස් ಜಾති දෙකක් තිබ්බා. අපි මම මෙහෙට ආවට පස්සේ ආපු ෆීඩ්බැක් එක පළවෙනි ෆීඩ්බැක් එක තමයි ඒගොල්ලන් දුන්නේ මම too experienced for junior roles. දෙවෙනි ෆීඩ්බැක් එක තමයි ඒගොල්ලෝ දුන්නා මම කොච්චර එක්ස්පීරියන්ස්ඩ් වුණත් මට ඔස්ට්‍රේලියන් එක්ස්පෝෂර් එකක් ඔස්ට්‍රේලියන් ඒජන්සි එකක වැඩ කරලා එක්ස්පෝෂර් එකක් නැහැ. ඉතින් ඒකත් මට ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් වුණා. කොහොම හරි ඇවිල්ලා පළවෙනි මාසෙ ඉඳලා මට part time job එකක් කරන්න ලැබුණා. ඒ ලැබුණේ remote job එකක්. ඒක full time නෙමෙයි part time remote job එකක්. එතනදී මම ඒ කම්පැනියේ ඩිජිටල් කමියුනිකේෂන්ස් මම යාළුවට කිව්වා මම හිතර මේක කතා කරලා Facebook එකේදී මනුස්සයෙක් කතා කරලා මට අවස්ථාවක් ලැබුණේ සාමාන්‍ය Facebook එකේ එහෙම කතා කරනවා 98%ක්ම ස්කෑම්ස්. මම හිතන්නේ 98 නෙමෙයි 99%ක්ම ස්කෑම්ස්. but මගේ ලක්යකට සහ වෙලාවට මට හම්බෙච්ච කම්පැනිය මම නිව් සවුත් වේල්ස් ඉද්දී ඒක ක්වීන්ස්ලන්ඩ් තියෙන කම්පැනියක්. ඒක NDIS එහෙම නැත්නම් මෙහි තියෙන සාත්තු සේවය සම්බන්ධ ඕගනයිසේෂන් එකක ඩිජිටල් කමියුනිකේෂන් හැන්ඩල් කරන්න සහ ඇඩ්මින් ඇන්ඩ් ඩිජිටල් කමියුනිකේෂන් කියන දෙකම එකතු කරලා කරන්න ලැබුණා. ඒක මට සතියට ඇත්තටම පැය 20ක් වගේ තිබ්බේ. නමුත් මට ඒක ලොකු කියන්නේ ආශිර්වාදයක් වුණා මගේ කැරියර් එකට. හැබැයි ඇත්තම කියනවා නම් මට ලොකුම දැන් මම ඩිජිටල් කමියුනිකේෂන්
කියන එකට වැඩිය කියන්නේ ඩිජිටල් SEO ඒ පැත්තට වැඩිය මම PR ස්ට්‍රැටජි PR කමියුනිකේෂන් මාර්කටිං පැත්තට තමයි මම මගේ ප්‍රොෆයිල් එක ගොඩක් බර. නමුත් ඒක ලේසි වුණේ නැහැ. දිගටම මම ඒජන්සිස් වලට ඇප්ලයි කරාම එක ඒජන්සි එකකින් මට එයා කතා කරලා කිව්වේ මම ඔයාව ගන්නවා. නමුත් මම පහුගිය සතියේදී අපේ කෝටා එක ඉවරයි එක්ස්පීරියන්ස් එකක් නැති එක්කෙනෙක් ගන්න එක. මට ඉන්ටර්විව්ස් අඩුවක් වුණේ නැහැ. නමුත් ඒ වගේම ඒ සිලෙක්ෂන් ප්‍රොසෙස් එකේදී මම ඉන්ටර්විව් කරා මෙහෙ කුම පෞද්ගලික ප්‍රවාහන සේවයේ ඒකටත් ඉතින් එතනට ගියාමත් මම ෆයිනල් රවුන්ඩ් එක වෙනකම් සිලෙක්ට් වෙලා එතනදී ෆයිනල් රවුන්ඩ් එකේදී හරි කිව්වා එතකොට මම මෙහෙට ඇවිල්ලා මාස 2ක්වත් නැහැ කිව්වා ඔයාගේ ඔක්කොම එක්ස්පීරියන්ස් හොඳයි එක්ස්පෝෂර් එක හොඳයි ටැලන්ට් එක හොඳයි බට් මෙහි එන්වයරන්මන්ට් එකට ඔයා කොහොම රියැක්ට් කරයිද ඇන්ඩ් අනිත් එක තමයි එයාට කිව්වේ ඔයා කොච්චර කාලයක් මෙතන රැඳෙයිද මොකද ඔයා එක්ස්පීරියන්ස්ඩ් මේ එක්ස්පීරියන්ස් එක ගත්ත පස්සේ ඔයා මාරු වෙලා යයිද කියන සැකය තියෙනවා කියලා. ඒකත් එක්ක මට හිතාගන්න බැරි වුණා මම මොකද කරන්න කියලා. මාස 6ක් විතර එහෙම යද්දි දැන් මම මේ ජොබ් එක කරනවා බට් එක පාර්ට් ටයිම් එක ෆුල් ටයිම් නෑ ලයික් මට ඕන සැටිස්ෆැක්ෂන් එක නෑ. ඔහොම ඉද්දී මට ආයේ හෝස්ට් එකේ කමියුනිකේෂන් ඇඩ්වයිසර් රෝල් එකකට ඉන්ටර්විව් එකක් ආවා. එතනදිත් මාව ෆයිනල් රවුන්ඩ් එකට සිලෙක්ට් වෙලා එතනදී ඒගොල්ලෝ කිව්වේ ඔයාට මෙහි මීඩියා එක්ස්පෝෂර් එක මදි කියලා. ඉතින් ඇත්තම කියනවා නම් ඒ මාසයේ 6 වෙනි මාසයක් විතර අපි මෙහෙ ඇවිල්ලා ඒ වෙද්දි මාව ගොඩාක් ඩිස්කරේජ් වෙලා ඩිසපොයින්ට් වෙලා මොකද මට හිතුණා අපි මේ කරේ වැරද්දක්ද මේ රටට ඇවිල්ලා කොහොමද කරන්නේ මොකද මට රස්සාවක් හොයාගන්න බැරි වෙයිද ගොඩක් සෙල්ෆ් ඩවුටින් කරන තැනට මම පත් වෙන්න පටන් ගත්තා. ඉතින් ඒක මම දැක්කේ මේ ඉෂුව එක ෆේස් කරේ මාත් ඇතුළු තව මගේ යාළුවෙක්ට එයා කරලා තිබ්බ රස්සාව ලංකාවේ එයා එකම තැන අවුරුදු 8කට වැඩිය වැඩ කරලා තිබ්බ. හැබැයි එයාගේ ඒ ක්වොලිෆිකේෂන් එකට හරියන්න මෙහෙ රස්සාවල් නැහැ. ඒ ෆීල්ඩ් එක නැහැ. ඉතින් නමුත් අර නීෂ් රස්සාවල් කරපු අය සහ සාමාන්‍යයෙන් සිවිල් නෙමෙයි අනිත් පැතිවලින් ඉන්ජිනියරින් කරපු කට්ටියට සස්ටේනබිලිටි පැත්තෙන් රස්සාවල් කරපු කට්ටියට ලේසියෙන් රස්සාව හම්බුණා. ඉතින් ඕකද එක එක්කෙනාගේ එක්ස්පීරියන්ස් රස්සාවල් හොයාගන්න එකේදී වෙනස්. මං හිතනවා ඒ අපි එන කාලයත් එතනදී බලපාන. දැන් අපි මේ රටට ආවේ නොවැම්බර් මාසයක. නොවැම්බර් දෙසැම්බර්. එතකොට සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ හයරින් සීසන් එක වෙන්නේ ජූන් ජුලයි ඔගස්ට්. මොකද end of financial year එක කියන්නේ ෆයිනෑන්ෂල් ඉයර් එක ඉවර වුණාත් එක්කම සමහරවිට කට්ටිය රස්සාව මාරු කරන ඔය කාලේ තමයි රික්‍රූට්මන්ට්ස් ගොඩාක් යන්නේ. සෙප්ටැම්බර් වගේ වෙනකොට ඒක හැමම ෂට් ඩවුන් වෙලා ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් කියන්නේ ක්‍රිස්මස් සීසන් එකට ඒගොල්ලෝ රෙඩි වෙනවා. ඔහොම තමයි යන්නේ. ඉතින් ඒක නිසා දැන් මම ඒ වෙද්දි මැයි අග විතර වෙද්දි මට ඔස්පෝස්ට් එකේ ඉන්ටර්විව් එකේ එහෙම මම ගොඩාක් බලාපොරොත්තු තියාගෙන හිටියා. මට ඒක ලැබෙයිම කියන ගොඩාක් පොසිටිව් පැත්තට තිබ්බ ඉන්ටර්විව් එක. නමුත් අවසාන මොහොතේ ඒගොල්ලෝ කිව්වා අඩු ගානේ මට ඔස්ට්‍රේලියාවේ කමියුනිකේෂන් පැත්තේ රෙෆරන්ස් එකක් නැහැ. ඒක නිසා ඒක ප්‍රොසීඩ් කරන්න බැහැ කියලා. ඉතින් ගොඩාක් ඩිසපොයින්ට් වුණා. ගොඩාක් ඇත්තම කියනවා ඇඬුවා. මොකද්ද මට මේ වුනේ කියලා. ඊට පස්සේ මැයි මාසේ අග මට හිතුණා දැන් මට මොකක් හරි රස්සාවක් මම කරන්න ඕනේ. මෙහෙම මට ඉන්න බෑ. මට ෆුල් ටයිම් ජොබ් එකක්. ඒ කියන්නේ මට හිතා ඉන්ටර්විව් එකකට යන්න ඒ දවස්වල මේ මෙට්‍රෝ එකේ මම යනකොට මට අනිත් මිනිස්සු ඔක්කොම දැන් ජොබ්ස් කරනවා යනවා. මට නෑ රස්සාවක් නෑ කියන ඒක ඉමෝෂනලි ඒක දැනෙන්න පටන් ගත්තා. ඒකත් එක්ක මැයි මාසේ මැදදී මං හිතුවා මම චයිල්ඩ් කෙයා කරනවද එහෙම කියලා. ඉතින් මේ මොකද මගේ යාළුවෝ ඒ වෙනකොට චයිල්ඩ් කෙයා වලට රෙජිස්ටර් වෙමින් හිටියා. මට පර්සනලි චයිල්ඩ් කෙයා කරන්න අකමැත්තක් නෑ. නමුත් මං හිතනවා මං
ඉගෙන ගත්ත දේ මගේ දැනගෙන හිටියේ මගේ දැනුම සෑම දෙයක්ම එතනදී අපතේ යනවා කියලා ෆීල්ඩ් එක මාරු කරා. නමුත් මම චයිල්ඩ් කෙයාර් ඉන්ටර්විව් එකට ගියා. මට චයිල්ඩ් කෙයාර් ජොබ් එකක් ඒගොල්ලෝ එන්නත් කිව්වා. මට ඔෆර් ලෙටර් එකත් එව්වා. ඒක එවන්න දවස් 2-3කට කලින් මම චයිල්ඩ් කෙයාර් ෆීල්ඩ් එකේ සයිට්ස් වලට ගිහිල්ලා මම මේකේ ඇඩ්මින් කමියුනිකේෂන් පැත්තෙන් දෙයක් කරන්න කැමති කියලා නෝටිස් එකක් දැම්මහම එක ලේඩි කෙනෙක් මට රීච් අවුට් කරා. කළා එයා ඉන්ටර්විව් එකක් දුන්නා. එක පැයක් විතර ඉන්ටර්විව් එකක් තිබිලා එයා මාව හරි ඔයා එහෙනම් අපේ නිවුස් ලෙටර් එක කරන්න ඇඩ්මින් චුට්ටක් කරන්න දෙනවා කියලා ගත්තා. ඉතින් රස්සාවට ගත්තාම මාකටිං ඒ ඔක්කොම කියලා ගත්තේ මාකටිං පැත්ත ඉතාම අඩුයි. ස්ටේක් හෝල්ඩර් කමියුනිකේෂන් තිබ්බා. නිවුස් ලෙටර් එක කරන්න තිබ්බා. Facebook මැනේජ් කරන්න තිබ්බා. ඒ ඔක්කොමත් එක්ක in addition මට payroll enrollment සිස්ටම් එක මැනේජ් කරලා ඒක ඇත්තම කියනවා නම් 75ක් විතර ඇඩ්මින් කරන්න තිබ්බා. ඒක මාර එක්සෝස්ටිං. ඇත්තටම පුදුම ටොක්සික් වර්ක් එන්වයරන්මන්ට් එකක් තිබ්බ තැනක්. මගේ ජීවිතේ මම ගත කරපු ඉතාම අමාරු කාලයක් වුණා. නමුත් මට ඒ රස්සාව අවශ්‍යයි, ඒ එක්ස්පීරියන්ස් එක අවශ්‍යයි නිසා මම මේ රස්සාව දිගටම කරා. හැබැයි මම සතුටු වෙනවා මම ඒකේ වැඩ කරපු එකෙන් චයිල්ඩ් කෙයාර් ඉන්ඩස්ට්‍රි එක ගැන සහ CCS ඒ කියන්නේ සෙන්ට්‍රල් ලින්ක් බෙනිෆිට්ස් මේ දේවල් ගැන මම ලොකු දැනුමක් ලබා ගත්තා. ඒ වගේම මම මෙහි කෝපරේට් කල්චර් එක මොකද්ද, කෝපරේට් එන්වයරන්මන්ට් එකේදී වැඩ කරන්නේ කොහොමද, මේ හැම දේ ගැනම ලොකු දැනුමක් එතන වැඩ කරපු එකෙන් ලබා ගත්තා කියලා මම දැන් ආපස්සට බලද්දී හිතනවා. ඉතින් ඒකත් එක්ක ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ වෙනකොට මට කොහොමද ඕනකම තිබ්බ එතනින් අයින් වෙන්න. මොකද මට දැනුණා මම the longer I stay like මාව ඒකටම එක්ස්පෝස් වෙලා මට එතනින් එහාට career පාත් එකක් නැති වෙනවා, බිල්ඩ් අප් එකක් නැති වෙනවා කියලා. එහෙම තියෙද්දි මම හිතුවා මම ටර්ම් එම්ප්ලොයිමන්ට්ස් වලට ඇප්ලයි කරනවා කියලා. ටර්ම් එම්ප්ලොයිමන්ට්ස් කියන්නේ කවදා හරි ඔයගොල්ලෝ රටට ඇවිල්ලා රස්සාවලට ඇප්ලයි කරද්දි මෙන්න මේ දේ හිතන්න. ෆුල් ටයිම් එම්ප්ලොයිමන්ට් කියලා තියෙනවා. ඒ වගේම තියෙනවා ෆික්ස් ටර්ම් කොන්ට්‍රැක්ට්ස්. දැන් ඇත්තම කියනවා නම් ෆික්ස් ටර්ම් කොන්ට්‍රැක්ට්ස් ෆුල් ටයිම් එම්ප්ලොයිමන්ට්ස් කියන අතර ලොකු වෙනසක් නැහැ ඔස්ට්‍රේලියාවේ. මොකද ෆුල් ටයිම් එම්ප්ලොයිමන්ට් කියලා ගත්තත් ඒක අර ලංකාවේ වගේ සදාකාලික ජොබ්ස් වෙන්නේ නැහැ. ඔයා රිඩන්ඩන්ට් වෙන්න පුළුවන්. ඒ රස්සාව ඒ පොසිෂන් එක රිඩන්ඩන්ට් වෙන්න පුළුවන්. ගෝල්ඩන් හෑන්ඩ්ෂේක් එකක් දීලා අයින් කරන්න පොසිබිලිටි එකක් තියෙනවා. එහෙම forever employment කියලා එකක් මම දන්නේ නැහැ එහෙම තියනවාද කියලා. ඇති like I have not seen. ඉතින් ඒකත් එක්ක මම බැලුවා මම part time role එකකට මාරු වෙනවද කියලා. මොකද ඒ වෙද්දි මොහන්ත වෙන ඔෆර් එකක් ඇවිල්ලා තිබ්බේ. ඒකේ හින්දා තමයි අපි කැන්සල්ට මූව් වුණේ. ඒකත් එක්ක මම අයි වෙද්දි මගේ පරණ එම්ප්ලොයර්මන්ට් කිව්වා එයා වුණත් කැමති ෆුල් ටයිම් රිමෝට් විදියට මාව රික්‍රූට් කරන්න කියලා. නමුත් මම ඒ වෙද්දි හිතුනේ එතනින් අයින් වෙන්නම අවශ්‍යයි මම කියන එක. ඒකත් එක්ක මට දැන් මම වැඩ කරන තැන ඒක ඇත්තටම part time role එකක් but it's very much into communication and marketing. මම එතනදී digital optimization කරන්නේ. ඉතින් මගේ field එක මම ඉතාම ආසාවෙන් සතුටෙන් සැහැල්ලුවෙන් මනස නිදහසෙන් ඒ රස්සාව කරනවා. සහ මගේ කරන වැඩ ගොඩක් ඇප්‍රීෂিয়েට් වෙනවා මට දැනෙනවා. එකම දේ ඒක part time. ඒතර මම සතියට පැය කියන්නේ සතියට දවස් 3යි වැඩ කරන්නේ දැනට. එමුත් මම ඒගොල්ලත් එක්ක කතා කරලා බලන්න ඕනේ. ඒ කාලේ ඉන්ක්‍රීස් කරන්න පුළුවන්ද කියලා. based on the marketing budget. හැබැයි සමහරක් රස්සාවල කෙනෙක් දවස් 5ම වැඩ කරලා ගන්න වැටුපට සමාන වැටුපක් මට අවලි රේට් එක ගොඩක් හයි. ඉතින් ලබා ගන්න හැකියාව තියෙනවා මේකේ. එහෙම කියලා මගේ ජොබ් සර්ච් එක ජොබ් හන්ට් එක නැවතිලා නැහැ. මම තවත් ආයෙ try කරනවා. සිඩ්නි ආවට පස්සේ මට හිතෙනවා මම දැන් ආයෙ ready full time job එකකට යන්න කියලා.
ඉතින් ඕක දැන් මේ අවුරුදු එකහමාරක් ගියා මේ තැනට එන්න. ඒකත් එක්කම මට දැන් තේරිලා තියෙන දේ තමයි දැන් මගේ එක්ස්පෝෂර් එක මට මෙහේ කල්චරල් අවයානස් එක කම්පැනි එකක වැඩ කරන්නේ කොහොමද කියන එක ඉස්සරට වැඩිය තේරුම් ගිහිලා තියෙනවා. දැන් මගේ මේ මුළු එක්ස්පීරියන්ස් එකම දිහා බලලා මට කෙනෙක්ට කියන්න තියෙන්නේ අපිට ලැබෙන chance එක අපි මෙහෙදි ගන්න ඕනේ රස්සාවකට. ඒක ගොඩක් වෙලාවට අපි niche ෆීල්ඩ් එකක ඉන්නවනම් සහ ඒ ෆීල්ඩ් එකේ හිතන්න දැන් මගේ ෆීල්ඩ් එක ගත්තාම ගොඩාක් UK වලින් and working holiday එකකින් වගේ ආපු කෙනෙක් මේ රස්සා මේ ෆීල්ඩ් එකේ ගොඩාක් ඉන්නවා. ඉතින් මාකටිං පැත්ත ගත්තත් අපි මෙහෙට අපි එද්දි මාකටිං ස්පෙෂලිස්ට්ලා එහෙම කියලා වෙනම PR entry pathway එකක් තියෙනවා. එතකොට අර saturated ගතිය වැඩි අපේ ෆීල්ඩ් එකේ. ඒක තමයි රස්සාවල් හොයාගන්න අමාරු සහ මේ දවස්වල recruitment හිතන්නේ ගොඩක් අමාරුයි. එතකොට එක කෙනෙක් මගෙන් අහලා තිබ්බා hair beauty culture එහෙම නැත්නම් hair පැත්ත කොහොමද කියලා. ඒ පැත්තට මට කියන්න තියෙන්නේ මෙහෙදි මම දැක්ක දෙයක් තමයි අපි මොන qualification එක තිබ්බත් මෙහෙ තියෙන්නේ ඒ අදාළ ෆීල්ඩ් එකට සර්ටිෆිකේෂන් එකක් තියෙනවා. දැන් ඒවා certificate 3 certificate 4 වගේ levels තමයි තියෙන්නේ. ඉතින් අපි දැන් හිතන්න දැන් අපිට hospitality වැඩ කරන්න ඕනේ කියලා. එතකොට අපිට RSA එකක් තියෙන්න ඕනේ. එතකොට අර ඒ වගේ පොඩි qualification දැන් working with children qualification එක අනිවාර්ය certification එක අපි government එකෙන් ගන්න ඕනේ. child care සම්බන්ධ දෙයක් මොනවා හරි teaching සම්බන්ධ දෙයක් ඒක ඉගෙන ගන්න. එතකොට first aid qualification එක මේ දේවල් අපිට ලංකාවේදී අරගෙන ආවට වැඩක් නැහැ. අපි ඒක මෙහෙදි ලබා ගන්න ඕනේ. දැන් හිතන්න ඔයා warehouse job එකක් පොඩිම job එකක් part time එකක් හරි දැන් අපි ආපු ගමන් students ලට හරි job එකක් කරන්න ඕන නම් අපි මාස් අර දවස් දෙකකට තියෙන forklift license එකක් ගන්න බලන්න ඕනේ. ඒ අදාළ license එක අපිට තියෙනවා නම් එතන ඒ job එකට අපිට යන්න ලේසි. ඉතින් අර ගොඩාක් හැම දෙයකටම සම්බන්ධව දැන් හිතන්න ඔයාට beauty culture hair cutting කරන්න ඕන නම් එතකොට එතන apprenticeship එකකින් ගිහිල්ලා පටන් ගන්න පුළුවන්. ඒ වගේ බැකෙන එකක් තියෙනවා. දැන් මට ඒ fields වලට අපි යන්න නැති නිසා. එහෙම නැත්නම් trades පැත්තේ ඒ හැම trade එකටම certification එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ දේවල් කරලා තමයි ගොඩක් වෙලාවට easily ඒ fields වලට enter වෙන්න ලැබෙන්නේ. දැන් ඔයා child care කරන්න කැමති නම් ඔයාට පුළුවන් මෙහි ආපු ගමන්ම දැන් හිතන හස්බන්ඩ් ජොබ් එකක් තියෙනවා ඔයාට නැහැ. ඔයාට දැනෙනවා ඔයාට මොකක්ද යන්න අර child care පැත්තෙන් qualification එක ගන්න ලේසි. certificate 3 එක අපිට ගෙදර ඉඳන් කරන්න පුළුවන්. ඒතකොට placement එක දවස් මම දන්න විදිහට 120ක් හරි එහෙම නැත්නම් 80 මට ෂුවර් නෑ. ඒකට අපිට placement තැනක් එතනින්ම එන්න ගන්න පුළුවන්. තවත් ඒ වගේ ගොඩක් අය අහලා තියෙනවා ඔය මේ elder care වලට කොහොමද කියලා. ඉතින් ඒකටත් අනිවාර්යෙන් NDIS ලයිසන්ස් එක තියෙන්නත් ඕනේ. ඒ වගේම ඒකට අදාළව සර්ටිෆිකේෂන් එක certificate 3 එකක් මෙහෙදි කරන්න ඕනේ. මම දන්න විදිහට සිඩ්නි and මෙල්බර්න් වල. නමුත් පර්ත් වල සමහර වෙලාවට පවුලෙන් රෙකමෙන්ඩ් කරනවා නම් මෙයා තමයි කරන්න ඕනේ කියලා ඒක කරන්න පුළුවන්. මම දන්නේ නැහැ. මං අහලා තියෙනවා එහෙම කරනවා කියලා. ඉතින් ඒ වගේ අර දැන් හිතන්න ඔයා කරලා තියෙන රස්සාවේ HR පැත්තෙන් නම් recruiter පැත්තෙන් and people and culture පැත්තෙන් ගොඩාක් රස්සාවල් තියෙනවා. හැබැයි එතනදී ඒගොල්ලන් මං හිතන්නේ ඔයගලන්ට මෙහෙ එක්ස්පෝෂර් එක තියෙනවද කියලා බලනවා. ඒකට බැංකින් කියන ෆීල්ඩ් එක ගත්තාම එතනදිත් මොන බැංකින් ෆීල්ඩ් එකද කියන එක වැදගත් වෙනවා. මොකද මෙහි ගොඩක් දේවල් ඔටෝමේටඩ්. දැන් මෙහි බැංකුවකට ගියාම ටෙලර්ස්ලා නැහැ. වෙනම ටෙලර්ස්ලා 4 දෙනෙක් 5 දෙනෙක් නැහැ. සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා ගොඩක් බ්‍රාන්චස් වල ස්ටාෆ් එක 3 දෙනෙක් වගේ ඉන්නේ බ්‍රාන්ච් එකේ. එතකොට එයා හැමදේම කරන්න දන්නවා. අන්න ඔය වගේ හැම ෆීල්ඩ් එකකම ඒක කාර්යක්ෂම කරන්න සහ ඒගොල්ලෝ කරලා තියෙන. ඉතින් මගේ යාළුවෙක් හිටියා. එයා මුලදී මෙහි ඉන්ටර්විව් එකකටවත් යන්න එයා බයයි. යාගේ
ඉංග්ලිෂ් ලැන්ග්වේජ් යූසේජ් එකේදී භාෂාව බැරිව නෙමෙයි භාෂා ප්‍රනවුන්සියේෂන් ඇන් අනිත් එක තමයි අපිට සමහරවිට මෙහි සුදු කට්ටිය ඉගෙනේ ඒගොල්ලන් කියන දේවල් අපිට එකපාරට කනට තේරුම් ගන්න බෑ මොකද ඒගොල්ලන්ගේ වෝකල් ඒක ලැන්ග්වේජ් යූසේජ් එක ඇක්සන්ට් එක අපිට අමාරු වෙනවා. නමුත් එයා වෙන රස්සාවක් ඇඩ්මින් පැත්තෙන් රස්සාවක් කරලා අවුරුද්දකට අසන්න ප්‍රමාණයක් යාට හිටියට පස්සේ එයාගේ ලැන්ග්වේජ් එක ගොඩක් පොලිෂ් වුණා. ඒකත් එක්ක එයාට වෙන ඔපචුනිටි එකක් ඕපන් අප් වෙලා එයා එයාගේ ෆීල්ඩ් එකේ රස්සාවක් එයාට දැන් ලැබිලා තියෙනවා. ඉතින් අර ඒ දේවල් තියෙනවා. අනිත් දේ තමයි මට කියන්න ඕනේ මෙහි රස්සාවල් ලබා ගැනීමේදී ගොඩක් වෙලාවට ඉන්ටර්නල් රෙෆරන්ස් කියන එක. අපි ගොඩාක් දැකලා තියෙනවා මගේ ගොඩක් යාළුවෝ රෙෆරන්ස් through රස්සාවල් ගොඩක් ලබා ගත්තා. ඉතින් අර මගේ ෆීල්ඩ් එකේ මට එහෙම රෙෆරන්ස් ගන්න ලේසියක් නැහැ. නමුත් රෙෆරන්ස් තියෙනවා නම් ඒගොල්ලන් ඇත්තටම ඉන්ටර්නල් රෙකමෙන්ඩේෂන් එකකින් එන කෙනෙක්ව පිටින් එන CV එකකට වඩා ගොඩාක් ප්‍රිෆර් කරනවා. ඉතින් අර රෙෆරන්සින් ගන්න ක්‍රම තියෙනවා. රොකට් සර්ච් හරි මොකක් හරි වෙබ්සයිට් එකක ඉතුරු ගිහිල්ලා ඊමේල් ඇඩ්‍රස් හොයාගෙන ඉතින් පර්සිව් කරලා එහෙම කරන්න පුළුවන්. නමුත් අර ඉතින් ඒකත් ලේසි නැහැ. නමුත් කොහොම කරත් මොනහරි රස්සාවක් කරලා ඒ අවුරුදු 2-3 ඔයගලන්ට ගෙනියන්න පුළුවන්. ඉතින් අර එකම දේ මම කියන්නේ කම්පෙයාර් කරන්න එපා. දැන් ඔයගොල්ලෝ එක්ක හිටින්න යාළුවෝ සමහර කට්ටිය ඉක්මනට ජොබ් අරගෙන සෙටල් වෙන්න පුළුවන්. සමහර කට්ටියට එහෙම වෙන්නේ නැහැ. එහෙම නොවෙන්න හේතුව අපේ එක්ස්පීරියන්සස් වෙනස්, එක්ස්පෝෂර් එක වෙනස් සහ අපේ හැමෝම interviews වලට face කරන විදිහ සහ our networking skills are different. ඉතින් ඒක නිසා කවුරුත් discourage වෙන්න එපා. රස්සාවක් හොයාගන්න පුළුවන්. බැරි නැහැ. සමහර වෙලාවට සමහර දේවල් වල ටිකක් කල් යනවා. ඉතින් ඕක තමයි මට රස්සාවල් ගැන මගේ ජර්නි එක ගැන කියන්න තියෙන්නේ. ඊගොල්ලෝ වීඩියෝ එකකින් ආය හම්බෙමු. මොකද end of financial year එක එනවා. ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය දැන් වීසා ඇප්ලයි කරලා තියෙනවා නම් ඇයි අපේ වීසා පරක්කු වෙයි කියලා තියෙන්නේ කියලා කල්පනා කරන්න ඇති. ඒ ගැන කතා කරමු ඊගා වීඩියෝ එකේ.